සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. ඉතින් වීස් එක මාරු කරන්න බලාපොරොත්තු ඉන්න ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා වීස් එක මාරු කරන්න නම් ටොපික් කියන හෝ KIP කියන විභාග දෙකෙන් එකක් කිරිය යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් ටොපික් කරන්න බලාපොරොත්තු ඉන්න ඔයාලට මම කියලා දෙනවා කොහොමද ගිය අවුරුදු වල පාස් පේපර් කොහොමද ඔන්ලයින් බලන්නේ ඔන්ලයින් කරන්නේ කියලා. ඉතින් මේකේ ඉල්ගිය වගේම තියෙනවා සෑම අවුරුද්දකටම තිබිච්ච විභාගයේ තිබිච්ච පාස් පේපර් ටික අපිට ඔන්ලයින්ම කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා ටොපික් වෙබ්සයිට් එකෙන්ම. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද වෙබ්සයිට් එකට යන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් මම මෙහෙම වෙබ් Chrome browser එක ඕපන් කරගත්තා. ඉතින් ඔයාලා මෙතන සර්ච් කරන්න ටොපික් කියලා. ටොපික් කියලා සර්ච් කරාම ඔයාලට පෙන්නන්න ඇති මෙතන උඩින්ම තියෙන මෙන්න මේ www.topic.go.kr කියන වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ මෙහෙම ගියාම ඔයාලට පෙන්නන ඇති මෙතන බලන්න හොඳට බලන්න දකුණු අත පැත්තේ තියෙන අක්සප් හගි කියලා එකක්. ඒක ක්ලික් කරන්න. අක්සප් හගි කියන එකේ ක්ලික් කරලා ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 2024 අවුරුද්දේ තිබිච්ච විභාගයක මෙතන උඩින් බලන්න ඒ යටතේ තියෙනවා 96 වෙනි වාර කියලා. 96 වෙනි වාරේ මේක තියෙනවා මෙතන යට තියෙනවා ටොපික් එක තත්කිය. එතකොට ඒට එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා ටොපික් එක ඉල්ගිය. එතකොට මේ මුලින්ම එන දෙක තමයි ඉල්ගිය සහ තත්ගිය. ඊට පස්සේ තියෙනවා 96ම ඊට පස්සේ ටොපික් දෙකේ තත්ගිය සහ ඉල්ගිය. ඉතින් එහෙම තව පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් 2023 අවුරුද්ද තියෙනවා 2022 තියෙනවා 19 තියෙනවා 18 තියෙනවා 17 තියෙනවා 16 තියෙනවා එහෙම පල්ලෙහාටම ගියාම තියෙනවා 2014 වෙනකන් තිබිච්ච 2014 ඒ වෙනකම්ම තියෙනවා විභාගයේ පාස් පේපර් ටික බලා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපි යමු කොහොමද බලමු පේපර් එකක් කරන්නේ. පේපර් එක කරන්න නම් අපි මුලින්ම තෙත්කියක් කරලා බලමු. තෙත්කිය කරන්න නම් ඔයාලට මෙතන පෙන්නනවා ඇති යටම තියෙන මුංජේ පුල්ගි කියලා. මෙන්න මෙතන මුංජේ පුල්ගි කියන එක. එතන ඒ රතු පාට තියෙන ඊතලේ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙහෙම වින්ඩෝ එකක් ඕපන් වෙලා එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ තියෙනවා ටොපික් එක කියලා තෙත්ගිය කියලා තියෙනවා විනාඩි 40ක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මෙතන සිහම් සිචක්කකි කියන එක දෙන්න. දැන් මෙහෙම ගියාම මේක ඕපන් වෙනවා. ඒ කියන්නේ ඔයා ඇත්තටම මෙතන ඒ කියන්නේ ඇත්තටම විභාගයට පෙනී සිටිනා වගේ මේ කියන්නේ අත්දැකීමක් ගන්න පුළුවන් මේකෙම ඔයාලට ඒ කියන්නේ විභාගය කරන්න කලින් පෙරහුරුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනින් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හරි කියලා හිතන උත්තරේට වැරදි උත්තරයක් එන්න පුළුවන්. ඒ ටික ඒ ප්‍රශ්නේ ඔක්කොම ටික නිවැරදි කරගන්න පුළුවන් මෙතන කරලා. ඉතින් මෙහෙම මෙතන ඔයාලට බලාගන්න පුළුවන් මෙතන උඩින් යනවා වෙලාව යනවා. ඒ වගේම ප්‍රශ්න ටික මෙහෙම පල්ලෙහාට ගියාම තියෙනවා. ඉතින් අපි මුලින්ම ප්‍රශ්නයක් කරලා බලමු. මේ වෙලාව යන හින්දා මේ සවුන්ඩ් එක අහන්න නැතුව අපි පොඩ්ඩක් සවුන්ඩ් එක නවත්තන්න.
ඉතින් මෙහෙම ගියාම ඔයාලට පේන්නේ නැති මෙතන පළවෙනි ප්‍රශ්නේ. ඉතින් අර සෑම පේපර් එකම වගේම උදාහරණය මෙතනක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා පළවෙනි ප්‍රශ්නය. ඉතින් මම ඕඩියෝකට සවන් දෙන්නේ නැති හින්දා නිකන් ප්‍රශ්න ටිකක් ඔයාලට මෙහෙම මාක් කරලා පෙන්නන්නම්. මෙන්න දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ අපි කැමති මවුස් පොයින්ටර් කරන් ගිහිල්ලා හතරවෙනි උත්තරේ නම් දෙවෙනි උත්තරේ නම් එක උත්තරේ නම් තුන්වෙනි උත්තරේ නම් අපිට සිලෙක්ට් කරලා මෙහෙම ක්ලික් කරාම ඒක රතු පාටින් හයිලයිට් වෙනවා. දැන් මම මේ ටික කරලා අපි යමු පල්ලෙහාට. දැන් මේ පේපර් ටික කරලා ඇවිල්ලා එතන මෙන්න මේ ඊතලයේ ගාව ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ යටින් තියෙනවා සම්පූර්ණයෙන්ම අපි මේ සම්පූර්ණ ප්‍රශ්න ගන්න තියෙනවා මෙතන. මෙතන ප්‍රශ්න ගන්න තියෙනවා. ඊට පස්සේ අපි උත්තර සපයපු ප්‍රශ්න ගන්න මෙතන තියෙනවා. අපි මාක් කරපු ගණන. එතකොට පිළිතුරු ගණන මෙතන තියෙනවා. අපේ වැරදි වෙච්ච ප්‍රමාණය මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මුළු ලකුණු ප්‍රමාණය මෙන්න මෙතන යටින් පේනවා. මෙන්න මෙතනින් මුළු ලකුණු ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තව ටිකක් ගියාම තියෙනවා ඉතින් කොහොමද මේක තියලා මෙතන ලකුණු 80ට ඉගප් එකට යන්න නම් ලකුණු 80 වෙන එහා ගන්න ඕන කියලා තියෙනවා. ඉගප් එකට යන්න නම් ලකුණු 140 වෙන එහා ගන්න ඕන කියලා තියෙනවා. ඉතින් මෙහෙමයි අපි දැන් කරලා බලමු ඉල්ගියක් කොහොමද යන්නේ කියලා. ඒත් අර විදිහටම තෙතිය වගේම අර රතු පාට ඊතලේ ක්ලික් කරලා ගියාම ඔයාලට මෙහෙම එකක් ඕපන් වෙනවා. මෙහෙම සියුම් සිචක්ක කියන එක දෙන්න. එතකොට බලන්න අතන ප්‍රශ්න 30නේ තිබුණේ. එතකොට 31 ඉඳලා තමයි යන්නේ. එතකොට 31 ඉඳලා දැන් මෙතන දැන් මම මෙතන පෙන්නන්න මට කලින් කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. දැන් මෙහෙම මාක් කරා ඊට පස්සේ මෙහෙම නිවැරදි පිළිතුර මාක් කරා වැරදි පිළිතුර මාක් කරා. දැන් අපි මෙහෙම මේ ප්‍රශ්න වලට මුහුණ දීලා පේපර් එක කරනවා. ඊට පස්සේ මෙහෙම යටට ගියාම අර වගේම ඊතලෙ මෙතන ක්ලික් කරාම මෙතන දෙන මෙතන ප්‍රශ්න 40ක්. එතකොට ප්‍රශ්න 40 අපි ප්‍රශ්න කරලා තියෙන ප්‍රශ්න 2යි. එතකොට නිවැරදි පිළිතුරු 1යි. ප්‍රශ්න 39ක් වැරදි කියලා තියෙනවා. දැන් මෙහෙම ගියාම ඔයාලා දැන් මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ නැහනේ. ප්‍රශ්න ටික කරේ නැහනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින් නිවැරදි පිළිතුරු මාක් වෙලා තියෙනවා මෙතන. මෙතන බලන්න මෙතන නිවැරදි පිළිතුර නිල් පාටින් මාක් වෙලා තියෙනවා. නෑ මේ කරපු නැති හින්දා මෙහෙම පෙන්නන්නේ. අපි කරපු ප්‍රශ්නයකට යමු. දැන් මේ බලන්න. දැන් මෙතන 30 වෙනි ප්‍රශ්නෙට මම නිවැරදි පිළිතුර මාක් කරලා තියෙනවා නාර කියන එක නිවැරදි පිළිතුර. එතන මෙතනින් වරන් ඇතුළේ තියෙනවා චොන්දබ්බක කියලා. එතකොට පිළිතුරු කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන 32 එක තියෙනවා. මෙතන මම මාක් කරේ අංක එකනේ. පිළිතුරු විදිහට අංක 1 මාක් කරා. ඒක ඉර කැලලකින් කපලා ඊට පස්සේ එතන ඒකේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි උත්තරේ. එතකොට අර කලින් තිබ්බා වගේම මෙතන නිවැරදි පිළිතුර 4 කියලා මාක් වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ඔයාලට මේක ඇත්තටම විභාගයේ කියන්නේ විභාගයට පෙනී සිටින වගේම අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි නැවත කරලා අපේ අතින් වෙන අත්වැරදීම් ඒවා අපෝ නිවැරදි කරලා බලලා නිවැරදි පිළිතුරු තෝරා ගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති වචනයක් තියෙනවනේ ඉතින් ට්‍රාන්ස්ලේට් කරලා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙමයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා යන්න. ඒ වගේම Facebook channel එක, TikTok channel එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත අලුතින් මේ වගේ වීඩියෝ එකක් කරගෙන යනවා. අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.